අදත් දැන් මට අද දැන් ඇඳන් ඉන්නේ මොකද්ද ඊට පස්සේ ගේන්නේ මොනවද කොහොමද අඳින්නේ මොකක්ද අඳින්නේ ඔක්කොම කියන ප්‍රශ්න හෙලෝ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේක නම් එහෙම ටියුටෝරියල් වීඩියෝ එකක් නෙමෙයි. මේක දැන් මාසෙකට විතර කලින් මම හිතන්නේ මම රෙකෝඩ් කරේ මේ අවුට්ඩෝර් පේන්ටින් එකක් කරපු දවසක වීඩියෝ එකක්. ඉතින් මේ අපි ගෙවන්නේ ස්ප්‍රින්ග් එකේ මුල්ම දවස් ටික. ඉතින් මේ දවස්වල ඒ ස්ප්‍රින්ග් එකේ මුල් කාලේ පොඩ්ඩක් අර කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති කාලයක් තියෙනවා. අන්න එහෙම දවසක තමයි මේ පොඩ්ඩක් අවුව වැටිලා තියෙන හින්දා එළියේ අවුට්ඩෝර් වෝටර් කලර් පේන්ටින් එකක් කරන්න කියලා ගියා. එදා ඉතින් අවුව තිබ්බට ඇත්තටම හොඳටම හුළං හින්දා සීතල දවසක්. හැබැයි ඉතින් මම ජැකට් එකක් නැතුව ඉන්නවා ඉතින් සීතලේ. අද අඳින්න හිතුවේ මං විලෝ ගහක්. එතන ඉස්සරහා පේන්න තිබ්බ විලෝ ගහ අඳින්න තමයි ගත්තේ. විලෝ ගස් කියන්නේ හරි නිකන් පරණ පාට ගස් ජාතියක්. මං ඒ හින්දා ඒ ගස් වලට මාර කැමතියි. සහ ඒකේ අර කොළ එල්ලිලා තියෙන විදිහට මං හරිම ආසයි. අනික දැන් ස්ප්‍රින්ග් එක හින්දා අර වින්ටර් එකේ ගහේ කොළ ඔක්කොම හැලිලා දැන් අලුත් අර ලා පාට කොළ ඇවිල්ලා තියෙන කාලේ. ඉතින් ඒ ගහ තමයි මම පේන්ටින් එකක් කරේ. ඇත්තටම අර ඔහේ ඇන්දා මිසක් අර පර්ෆෙක්ට් වෙන්න කියලා හිත ඔය දවස් ටිකම ප්ලෑන් කරලා ඇත්තටම මුකුත්ම චිත්‍රයක් ඇන්දේ නැති නිසා තමයි හිතුවේ අද වෝටර් කලර් පේන්ටින් එකක් කරනවා කියලා. ඉතින් අලුතින් channel එකට එකතු වෙන subscribersලා හැමෝටම thank you so much. මම ඔයාලගේ comments බලනවා. ඉතින් අර ඉල්ලලා තියෙන videos ඉස්සරහට අරන් එන්නම්. ඇත්තටම මේ දවස් ටික මට අර රෙකෝඩ් කරන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ පොඩ්ඩක් වැඩ ගොඩක හිර වෙලා හින්දා. හින්දා වෙලාව හම්බෙච්ච ගමන් ඩිජිටල් ආර්ට් ටියුටෝරියල්ස් මම ආයෙ අරන් එනවා. ඉතින් ඔයාලත් ස්ට්‍රෙස් දවසක් ආවහම පුළුවන් නම් මේ වගේ එළියට ගිහිල්ලා ඔය වැඩිය පර්ෆෙක්ෂන් එක ගැන හිතන්න නැතුව ආස දෙයක් කරන්න චිත්‍ර අඳින්න ආසයි නම් එහෙම වෝටර් කලර් පේන්ටින් එකක් කරන්න. ඒක හරිම රිලැක්සිං දෙයක්. ඉතින් පේන්ටින් එක පර්ෆෙක්ට් නැති වුණාට අර මේ මොනවත් නොකර ඉන්නවට වඩා ඒක හොඳයි කියලා මට හිතුණා. ඉතින් වීඩියෝ එක බලුවට thank you. මම ඉස්සරහට ඉක්මනටම අලුත් ඩිජිටල් ආර්ට් ටියුටෝරියල්ස් අරගෙන එන්නම්. එතකල් bye.